हि धर्मस्य ग्लानिर्भवति भारत अभ्युत्थानम् अधर्मस्य तदात्मानं सृजाम्यहम् परित्राणाय साधूनां विनाशाय च दुष्कृतां धर्म संस्थापनार्थाय संभवामि युगे युगे। අනේ දෙවියනේ ಭಾರತ දේශේ ඉඳලා උම්මේ කැලෑවට පැනගත්තා. උම්මගේ අම්මයි අප්පච්චි දෙන්නම වැළුවා. මං කැලෑව පීරලා උම්ම හොයාගන්න. ඔහොම හිටපල්ලා. ඔබලට මගෙන් බේරුවක් නෑ. වෛරයෙන් නොසන්සිඳේ කීව වෛරයම සොයා යන මිනිස්සු ඔවුන්ගේ මේ ගමන කවදා කොයි මොහොතක නවතී. විස හෝරා අංක 1871 උඩුවන මුතුහල රූපවාහිනී ළමා සමාජයේ ඉදිරිපත් කිරීම.
දරුවනේ මෙයාට උපතින්ම ගෙන මහා භයානක ලෙඩක් තියෙනවා. මෙයාට හරියට කේන්ති යනවා. මෙයාව වැඩිපුර කේන්ති කරවන්න නම් එපා. එතකොට ඔය දරුවන්ට මහා විනාශයක් තමයි වෙන්නේ. තේරුණාද මේ දරුවන්ට? දැන් හැමෝම තම තමන්ගේ ගෙවල් වලට යන්න පුළුවන්. දර්ශ යන්න ඇතුළට. ළමයි ඒ තවත් මෙතන බලා ඉන්නේ. මෙතන පුංචි පැටවුන්ට තියා මහා මිනිස්සෙකුටවත් ඉන්න හොඳ තැනක් නෙමෙයි. ඔයා කවුද මාමි? මම කාලයක් තිස්සේ මේ වනාන්තරයේම ජීවත් වෙන කෙනෙක්. ඒ ගුහාව ඇතුළේ ඉන්න දෙන්න හරිම භයානකයි. ඕකුන්ගේ මහවුන් මගේ අම්මයි තාත්තයි දෙන්නම මැරුවා. ඔය ළමයිවත් මෙයාලා මරණ දාලා ඉක්මනින් යන්න වෙතනේ. ඉතින් ඇයි මාමේ එයාලා අපිව මරන්නේ? තවත් ප්‍රශ්න එපා. යනවා වෙතනේ. ළඟදීම මම මේ ගුහාවට ගිනි තියලා දානවා. අනේ මන්දා. ඒ ළමයාත් අපි වගේම ළමයෙක්නේ. එයා කොහොමද මිනිස්සු මරන්නේ?
දැන් මම මෙතනට ආවේ නැත්තම් ඔය ළමයිනුත් ඉවරයි මෑත් ඉවරයි. අන්තිමට ඔය ළමයින්ගේ මහා උන් ඇවිත් අපි ඉවර කරා. අපි පුච්චලා දානවා. ඇයි ළමයිනේ අපිට ජීවත් වෙන්න උදව් කරන්නේ නැත්තේ? අපිට සමා වෙන්න සමා වෙන්න යන්න ළමයි මෙතනින්ද? ළමයි මේ මිනිවරු අම්මන්ට බය දුවන්න එපා. මෙහාට එන්න. ඔය අන්තිමට ගිය දරුවා මෙහාට එන්න. ඔය ළමයාගේ නම තර්දිනී හේවාමාන නේද? ඔව් මාමේ. ඇයි? ඔය ළමයාට මතකද? දැනට අවුරුදු 2කට කලින් ඔය ළමයාගේ අම්මව මෙතන මරලා දාලා හිටියා. මට යන්තම් මතකයි මාමේ. මේ මහා අම්මනි තමයි ඔයාගේ අම්මවත් මරලා දැම්මේ. අනේ මගේ අම්මා. ළමයිනේ යවල්ලා. දාරකෝටු ගෙනල්ලා ගුහාවට දාලා පුච්චලා දාන්න. Thank you.
කඩුවේ ඇයිද කියා එක දවසක් නින්ද වැටෙනකල් පිස අත කෑවත් අම්මා වදියෙන් ඉන්නේ එළිය වැටෙනකල් අම්මාට හිමි කොහොමද මං නිදියන්නේ දෝනිට කවදාද අම්මා අත කියන්නේ අම්මා මොකෙනු නාඩා ඉන්න ගයි කිය අම්මා මානි කරා ඇයි මගේ දුටයි කමු අපි ප්‍රතලයෙන් කමුවා කනගාටු වෙන්න එපා තරු. ඒ මාම කිව්වේ බොරු වෙන්න පුළුවන්. එයා හරිම නපුරු මාමෙක්. ඔව්වනේ. කොයික වෙතත් අර ළමයාත් අපි වගේම ළමයෙක්නේ. එයා කවදාවත් මිනිස්සු මරන්නේ නෑ. එයා පව්. අපි ආයේ එයාට කතා කරමු. මේ යාළුවේ අපි ආයෙත් ආවා. අපි සෙල්ලම් කරමු. මට බෑ. මං තරහයි. අනේ එන්නකෝ. අපි තරහ නෑ. නෑ මං එන්නේ නෑ. එහෙනම් අපි එනවා ඇතුළට. එන්න නම් එපා. මං ඔයාලව හපලා දානවා. අත්තක් උඩ වාඩි වෙලා
මම විෂගෝර නාග කන්‍යාවියක්. මේ මෙතනට වැටිලා ඉන්නේ මගේ එකම දරුවා. නාගයෝ වෙච්ච අපිට හරියට කේන්ති යනවා. අහිංසක අසරණ මිනිස්සු දවස් ගණන් අපේ අතින් මැරෙනවා. ඒ නිසා මට ඕනේ වුණා මගේ එකම දරුවා ඔය ළමයි ළඟට එවලා හොඳ දරුවෙක් කරන්න. ඒත් ඒකට පුංචි ඔයාලට ශක්තිය මදි. ඔයාලා හොඳ වුණාට මහ මිනිස්සු තාමත් යක්ෂයෝ වගේ. මෙයත් කේන්ති හොලා ගන්න බැරුව මැරිලා. යම්මගේ රත්තරම් පුතේ. අපිට කාගේවත් අනුකම්පාවක් නැහැ. ළමයිනේ ඒ විසකෝර මිනිමරු ඇතුලේ වහල්ලා අපි මුන් ගිරි තියලා විනාශ කළා දා. උඹලා ඇතුලට කමක් නැහැ. ඕම් බලාපල්ලා මම මහා යාගයක් කරලා මුන් විනාශ කරලා දාන හැටි.
මාවත් හොඳටම පෙච්චුණා. වෛරය කවදාවත් සංසිඳෙන්නේ නෑ. උඹලට අයිති උඹලගේම ලෝකේ හොයාගෙන ඵලයල්ලා. Mula awal nanti